ඉතින් අපි වෙනසියුලාව ඒ වගේම කොලොම්බියාව පිළිබඳව ඔබව දැනුවත් කළා. ඒ ආසන්නයේම තියෙන රටක් තමයි ගහනා රට. ගහනාවත් ඉතාමත්ම වැදගත් රටක්. අප්‍රිකා මහද්වීපයේ බටහිර අප්‍රිකාවේ තමයි ගහනා පිහිටලා තියෙන්නේ. දකුණෙන් ඇට්ලාන්ටික් සාගරය පිහිටලා තිබෙනවා. අසල්වැසි රටවල් තමයි අයිවරි කෝස්ට්, බර්කිනෝ, ඒ වගේම ටෝගෝ කියන රටවල්. මේක ජන රජයක්. අගනුවර තමයි අක්‍රා. ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි. ගහනා CD කියලා තමයි මෙහි මුදල් ලේඛකය භාවිතා කරන්නේ. මෙහි ජනගහනය මිලියන 30කට අධික වෙනවා. 1957 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබාගත් ගහනාව අප්‍රිකාවේ නිදහස ලබාගත් පළමු රටවල් අතරින් එකක්. මේ රටේ පළමු ජනාධිපතිවරයා තමයි ක්වාමේ න්ක්‍රැමා කියන එක්කෙනා. ක්වාමේ න්ක්‍රැමා තමයි ගහනා රටේ පළමු ජනාධිපතිවරයා වුණේ. මේ රටේ ආර්ථිකය කොකෝ ලෝකේ ප්‍රමුඛ නිෂ්පාදනයක්. ඊට අමතරව මේගොල්ලෝ සතු වෙනවා රත්තරන්, තෙල්, ගෑස් වගේ දේවල්. ඒ වගේම කෘෂිකාර්මය සහ ස්වභාවික සම්පත් මූලික කරගත් ආර්ථිකයක් තිබෙනවා. සංගීතය, නැටුම් වගේ දේවල් ගහනාව ඉතාම ප්‍රසිද්ධයි. සාම්ප්‍රදායික අතරින් ඒ අතරින් ප්‍රධානයි කෙන්ටේ කියන වස්ත්‍රය තවත් ලෝක ප්‍රසිද්ධ ඇඳුමක්. බොහෝ ජනවර්ග හා සංස්කෘතික විවිධත්වයක් ගහනා රටේ දැක ගන්න පුළුවන්. අධ්‍යාපන හා රාජතාන්ත්‍රික ජාත්‍යන්තර මට්ටමේ මිත්‍ර සම්බන්ධතා ශ්‍රී ලංකාවත් එක්ක තියෙනවා. ගහනා ජනතාව ඉතාමත්ම මිත්‍රශීලී, ආගන්තුක සත්කාරශීලී ලෙස ලෝක ප්‍රසිද්ධ වෙනවා. පවුල් සමාජය සහ ආගමික ජීවිතය ඉතාමත් වැදගත් කොට සලකනවා. නගර ජීවිතයත් එකා සහ කුමාස් කියන නගරවල ජීවිතයත් ගමේ ජීවිතයත් අතර පැහැදිලි වෙනසක් දකින්නට පුළුවන්. මේගොල්ලෝගේ සාම්ප්‍රදායික ඇඳුම තමයි කෙන්ටේ කියන වස්ත්‍රය. නගරවල නම් වෙස්ටර්න් ඇඳුම් බහුලව දකින්න පුළුවන්. ඒ වගේ උත්සවවලදී සාම්ප්‍රදායික වර්ණවත් ඇඳුම් මේ අය අඳිනවා. ගහනා ජනතාවගේ ප්‍රධාන ආහාරය තමයි ෆුෆු කියන එක. මේක හදන්නේ කෙසෙල්. ඒ වගේම කසාව වලිනුත් හදනවා මේ ෆුෆු කියන ආහාරය. දැන් අපි ශ්‍රී ලංකාවේ බත් සමග දේවල් එකතු කරලා ගන්නේ. නමුත් ගහනා ජනතාවගේ ප්‍රධාන ආහාර ලෙස සැලකන්නේ ෆුෆු. ඒ වගේම බැන්කු කියලා ආහාරයක් තියෙනවා. ජොලොස් රයිස් කියලා ජාතියක් තියෙනවා. ඒවිට අමතරව සුප් සහ මිරිස් සෝස් බහුලව මේ අය භාවිතා කරනවා. මුළු සාමාන්‍ය ආහාරය උණුසුම්, ඒ වගේම මිරිස් වැඩි ආහාරයක් තමයි ගන්නෙ. මේගොල්ලෝ මේ ජනප්‍රිය සංගීතය හයි ලයිෆ්, ඇෆ්‍රෝබීට්ස් කියන සංගීතය. හැබැයි උත්සව වලට සමහරලාට නැටුම් සහ බෙර වාදන භාවිතා කරනවා. සතියාන්තයේ සමාජ උත්සව බහුලව තිබෙනවා. ගහනාවේ ගත්තොත් එහෙම සංචාරක ප්‍රසිද්ධ ස්ථාන බොහොමයක් තිබෙනවා.
ලැබාඩි බීච් මෙයින් ප්‍රධානයි. ඇකා නගරය අසල තමයි ලැබාඩි බීච් තියෙන්නේ. සංචාරකයන් ඉතාමත්ම කැමති මේ ලැබාඩි බීච් වලට යන්න. ඒ වගේම කේප් කෝස් කොටුව තවත් ආකර්ෂණය දිනාගත් ස්ථානයක්. යුරෝපීය වාණිජ්‍ය ඉතිහාසයත් වහල් වෙළඳාමත් කියන මේ කාරණය නියෝජනය කරනවා කේප් කෝස්ට් කොටුව. ඒ වගේම යුනෙස්කෝ විසින් ලෝක උරුමයක් ලෙසත් මේ කේප් කෝස්ට් කොටුව නම් කරලා තියෙනවා. මේ ස්ථානය තුල ගහනා රටේ ඉතිහාසය ඉතාමත්ම ගැඹුරින් අධ්‍යයනය කරන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. ඒ වගේම කකුම් ජාතික උද්‍යානය, මේ ජාතික උද්‍යානය ගහෙන් ගහට ගිහින් ඒ කරන සාම්ප්‍රදායික දේවල් දකින්නට පුළුවන්. සත්ව හා සාක ජෛව විවිධත්වයක් තිබෙනවා. වෝල්ටා විල, අක්‍රා නගරය, මවුන්ට් අෆාජා වගේ ස්ථාන බලා ගන්නට පුළුවන්. ඉතින් ඔබත් ගහනා රට පිළිබඳව මේ දැනගත් තොරතුරු ඔබේ ඉදිරි දැනුම සඳහා උපයෝගී කරගන්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ කෙනෙක් ගහනාවේ සංචාරය කරනවා නම් වීසා අවශ්‍ය වෙනවා. ටුවරිස්ට් වීසා තියෙනවා, බිස්නස් වීසා තියෙනවා, වර්ක් වීසා තියෙනවා. වීසා අයදුම් කිරීමට නම් ගහනා තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලංකාවේ දැනට ඍජුවම මේ සම්බන්ධතා පවත්වන්නේ නැහැ. නමුත් ආසන්න රටකින් මේක ඔබට ඉල්ලුම් කරන්න පුළුවන්. සාමාන්‍ය වළංගු පාස්පෝර්ට් එකක්, ගුවන් ටිකට් පත්, ඡායාරූප මුදල් ඔබ සනාථ කරන්නට ඕනේ මේ රටේ ගමන් කරනවා නම්. ශ්‍රී ලංකාවෙන් ගහනාවට කෙලින්ම ගුවන් ගමන් නැහැ. එකක් හෝ දෙකක් මැද ඔබට නතර වෙන්න වෙනවා. රටවල් දෙකක් වගේ නතර වෙන්න වෙනවා. එක්ක කටාර්, එක්ක එක්සත් අරාබි එමිරාජ්‍යය, ඉතියෝපියාව. මෙන්න මේ ගමනාන්තයන් වල නැවතිලා ඔබට නැවත ගහනාවට ගමන් කරන්න පුළුවන්. පැය 18ත් 30ත්